47. මේකෙදි අපිට දීලා තියෙනවා කහ ලෝකයේ නිල් ආලෝකයේ තොරතුරු. නිල් ආලෝකයේ තරංගයන් 400ක් ලෝ, කහ ලෝකයේ 600ක් ලෝ. ඊළඟට අපේ කාර්යසිද්ධිය 2.3ක් තුන ඉලෙක්ට්‍රෝන වෝල් තියෙන සෝඩියම් දහඩුවකට තමයි මේක පතනය වෙන්නේ. එතකොට මේකේ ප්‍රකාශිත ආචරණය වෙන්න නම් මොකෝ වෙන්න ඕනේ? ප්‍රකාශිත ආචරණය වෙන්න නම් දෙහිලිය සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයකින් පතනය වෙන්න ඕනේ. දෙහිලිය සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයකින් පතනය වෙන්න ඕනේ. එතකොට F විශාල වෙන්න ඕනේ F නෝට් වඩා. එහෙම නැත්නම් HF විශාල වෙන්න ඕනේ HF නෝට් වඩා. කොහොමද කිව්වත් හරි. එහෙනම් අපි බලමු HF නෝට් කියන්නේ 5. එහෙනම් HF විශාල වෙන්න ඕනේ 5ට වඩා. එහෙම කිව්වොත් හරි. එතකොට අපි බලමු මේ දෙන්නගෙන් ප්‍රකාශිත ආචරණය වෙන්නේ කවුද කියලා. හොඳට වැඩේ තමයි අපි IC කෙනා චෙක් කරලා බලමු. IC කෙනා. එතකොට IC කෙනාට අපි ගත්තොත් මොකෝ වෙන්නේ? අපි හොයාගෙන ඉමු යාගේ HF වගේ. ඒක අපි ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් හොයාගත්තා නම් H කියන්නේ කීයද? 4 වැඩි කිරීම 10 ඍණ 15. F කෙනෙක් නම් මොඩලියේට C බෙදීම ලැම්ඩායි කියලා. ආලෝකයේ වේගය බෙදීම තරංගායම. C කියන්නේ 3 වැඩි කිරීම 10 බල 8යි. ඒකෙන් මිශ්‍රණ එක ලැම්ඩා වෙන්නේ නැනෝමීටර් 600යි. ඒතර මේක දීලා තියෙන්නේ අපිට EVS වලින්ම තමයි H වලගේ. එතකොට අපි සංඛ්‍යාතය කියන එක හර්ට් වලට ගත්තා නම් හරියන්නේ නේද? එහෙනම් නැනෝමීටර් ගන්න අපි 10 ඍණ 9 වැඩි කරනවා. එහෙනම් අපි පරිස්සමෙන් සුළු කරමු. එහෙනම් ඔන්න 4 වැඩි කිරීම 10 න 15යි H වලගය. ඒක තියෙන ඉලෙක්ට්‍රෝන වෝල්ට් මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් තප්පර වලින් EVS වලින් සංඛ්‍යාත තප්පරයට ගත්තා නම් හරිනේ. එහෙනම් 3 වැඩි කිරීම 10 බල 8 බෙදුවා 600 වැඩි කිරීම 10 ඍණ 9 නැනෝමීටරනේ. නැනෝමීටර. ඒතකොට ඔන්න තප්පරයට කියලා එනවා. හර්ට්ස් කියන්නේ තප්පරයට. ඒතකොට තප්පර දක්වන ගමන ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් එනවා. අපි සුළු කරමු. ඒතකොට 10 බල 8ක් තියෙනවා. ඒතකොට මේ උඩට ගත්තම 15යි 10 විතර 8 විතර 9. එතකොට එනවා 10 බල 17ක්. එතකොට 10 බල 17යි. සුළු කරමු. 4 වැඩි කිරීම 10 න 15 වැඩි කිරීම මෙන්න මේ විදුලියත් එක්ක ගත්තොත් 10 න 7 වෙනවා. මේක 10 න 7 වෙනවා. 10 4 ගත්තම 10 බල 15යි. ඒක 0.5 වැඩි කිරීම 10 බල 15. මේ 10 15 10 15 කැපෙනවා. 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් එන්නේ. මෙන්න පොලේ 5 වෙලාගේ 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඒ කියන්නේ මොකද වෙන්නේ? අපේ කාර්යසිද්ධියට වඩා අඩුයි. මේ අගේ නේද? HF නෝට් අගය මේ ෆයිල් එකේ ඉඳලා HF නෝට් අගය HF නෝට් අගය අපි කරේ මොකද HF නෝට් තමයි හෙව්වේ HF වගේ sorry HF වගේ හෙව්වේ HF වගේ හෙව්වා HF වගේ මොකෝ වෙන්නේ කුඩා වෙනවා ෆයිට වඩා එහෙනම් මොකෝ වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ නැහැ දැන් අපි මොකද්ද මුලින්ම කරේ HF වගේ හොයාගත්තා HF වගේ ආව 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඒක මොකෝ වෙන්නේ කුඩායි 2.3ට වඩා ඒ කියන්නේ කාන්සිතට වඩා කුඩායි ඒ නිසා ප්‍රකාශිත ආචරණය වෙන්නේ නැහැ එහෙනම් කහ ප්‍රකාශිත ආචරණය නොවන සිද්ධියක් එන්න ඕනේ එහෙනම් එතනින්ම අපිට ගොඩ වෙන්න ඕනේ එතනින් හරියට වැඩි දෙයක් හොයන්න දෙයක් නෑ මේ කහ වෙලා එහෙනම් හරියන්නේ මේ කහ වෙලා මේක වෙලා හරියන්නේ නෑ මේකෙත් දෙකම වෙලා අන්න කහ නොවෙච්ච එක උතර අංක 5 වෙන්නේ